YouTube channel. ඉතින් අදත් ගෙනාවේ night study vlog එකක් වෙනදා වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් vlog එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් අපි යමු වැඩි කතා නැතුව vlog එකට. ඉතින් ඉස්සෙල්ලා මට තිබුණේ revision class එකක් history වල. ඉතින් ඒකට ලෑස්ති වෙන ගමන් තමයි මම මේ ඉන්නේ. ඉතින් ඒ වැඩ ටිකත් එක්ක මම ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්නම්. දැන් 2026 එලෙවල් වලට නම් අවසානයේට ඉතින් ළඟයි. එයාලා නම් ඉතින් දැන් ඔන්න එක්සෑම් එක ලිව්වා. දැන් ඉතින් අපිට තමයි තියෙන්නේ 2027ට. දැන් නම් ටිකක් බයත් වගේ. බය දෙන්නේ මේ ප්‍රධාන විෂයන් තුනට නෙමෙයි. බය දෙන්නේ පොදු පරීක්ෂණයට. පොදු පරීක්ෂණේ අමාරුයි කියලා කියනවා. අනේ මන් දන්නේ අපිට මොනවා ආයිද කියලා. අපිට අමාරු වෙයිද ඊටත් වඩා. දැන් ගොඩක් ප්‍රශ්න පත්‍ර එහෙම උත්තර කරකෝලානේ අහන්නේ. ඉතින් පොදු පරීක්ෂණය ගැන ඔයාලා මොනවද හිතන්නේ? පොඩ්ඩක් ඔයාලා කමෙන්ට් කරන්න යන්න. ලේසි වෙයිද අමාරු වෙයිද කියලා. අනේ මන් දන්නේ මම නම් පොඩ්ඩක් ඒකට බයේ තමයි ඉන්නේ. ඒක නැත්තම් ඉතින් අපිට කැම්පස් යන්න වෙන්නේත් නෑනේ. ඉතින් මම මේ අතරේ මම මේ දවස්වල වැඩ කරන විදිය පොඩ්ඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ විදිහට කරන්න ඔයාලගේ වැඩ අනිවාර්යයෙන්ම පාඩම් කරන්න කම්මැලි වෙලා ඉන්නවා නම් ඒ ක්‍රමෙත් ඔයාලට හොඳයි. මම මේ දවස්වල උදේ පාන්දර නැගිටලා පාඩම් වැඩ කරනවා. හැබැයි පාඩම් වැඩ කරනවා කියලා අපි එකම විෂයත් එක්ක නැහිලා ඉන්නකොටත් ඒක එපා වෙනවා. ඉතින් අපි ඒක කොටස් කිහිපයකට බෙදා ගන්න ඕනේ. ඉතින් ඊට කලින් කියන්න ඕන අපි පාඩම් කරන වෙලාව නෙමේ වැදගත්. අපි පාඩම් කරන වෙලාව ඇතුළත කොච්චරක් ප්‍රොඩක්ටිව් වෙලා අපි වැඩ ටික කරන එකද වැදගත් කියන එක තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ කොච්චර වෙලාවක් පාඩම් කරනට වඩා අපි වැඩ කරන ප්‍රමාණය, අපි කොච්චර ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරාද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකට මම මේ ළඟදී පොඩි ක්‍රම ටිකක් try කරලා බැලුවා. ක්‍රමයක් කියන්නේ පොඩ්ඩක් පාන්දරට නැගිටලා පාඩම් කරන්න පුළුවන්ද කියලා. හැබැයි කවදාවත් නැතුව මම පාන්දර 3ටම නැගිට්ටා. නැගිටලා ඉතින් පාඩම් වැඩ ටික කරා. මේ vlog එක නම් මේ රැට පාඩම් කරපු එකක් රිවිෂන් එකේ දවසේ. දැන් මම පාඩම් කරන විදිය වෙනස්. පාන්දරට නැගිටලා තමයි පාඩම් කරන්නේ. ඒකත් ඉස්සෙල්ලම to do list එකක් හදාගෙන කරන්න ඕනේ විෂන් ටික. මම කලින් vlog එකක් දැම්මනේ. ඒ vlog එකේ විදිහට මගේ පාඩම් ටික කරන්න ඕන පාඩම මොනවාද, මට රෙකෝඩින් එකක් තියෙනවද, ඒවා බලලා ෂෝට් නෝට් හදන්නේව නම් මම කොහොමත් කරන්නේ නැහැ. ඒවා අනිවාර්යෙන් ක්ලාස් එක ඉවර වෙලා තමයි කරන්නේ. ඒවා පස්සට දාගන්නේ නැහැ. පේපර් කරනවා නම් පාඩම් කරනවා නම් රෙකෝඩින් එකක් බලන්න තියෙන නම් අනිවාර්යෙන්ම උදේවරු ඒ ටික ලියාගෙන පාඩම් වටේ කරගන්නවා. එතකොට අපිට රැට ටිකක් නිදා ගන්නත් පුළුවන්. අපි ගොඩක් මහන්සි වෙනකොටත් අපිට ඒක සමහර වෙලාවට කරුණු ඔලුවට යන්නේ නැහැ. ඉතින් ඒකට හොඳට සාමාන්‍ය නිින්ද ඕනේ. නිදාගෙන බේරලා වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. S2කටත් ඒකෙන් ඔයාට ගොඩක් හොඳයි. ටිකක් නිදාගෙන පාඩම් වැඩ ටික පටන් ගන්නවා නම්. ඉතින් මේ දෙන්නේ මම ඒ දවස්වල රැට පාඩම් කරනකොට ඒ පාඩම පාඩම් කරලා මම හදාගත්තු නෝට් එකක්. ඒ කියන්නේ අර මම කලින් vlog එකේ කිව්වේ කටුවට හදාගන්න කියලා. ඉතින් ඒක අපිට සාමාන්‍ය කතා කරන භාෂාවෙන් හදාගත්තාම කටුවට හදාගත්තාම මේක ලේසි බලාගන්න. ඉතින් මම ඊළඟ සතියේ උදේවරුේ ස්ටඩි vlog එකක් අනිවාර්යයෙන්ම ගේන්න. මොකද මට ඒකට ආස හිතුනේ නැත්නම් උදේ පාන්දර නැගිටලා වැඩ කරනවා කියන එක ඒක පට හිතට සතුටක්. අපි සාමාන්‍ය රැට රැවල හැරන් ඉන්නවට වඩා ඒකත් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තටම මම ටිකක් රෑ හැරන් ඉන්නකොට චුට්ටක් ලෙඩ වෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ හරිම අපහසුයි ඔළුවට. උදේ 9 විතර වෙනකන් 10 8 විතර වෙනකන් ඉතින් ආයෙ පිස්සු හැදෙනවා වගේ. මේ දවස්වල අපිට රස්නස් නිසා වෙන්න ඇති. අපිට වහින්නෙත් නෑ නේ. නිසා ඉතින් මං හිතුවා පාන්දර නැගිටලා පොඩ්ඩක් පාඩම් කරන්න. ඒක හොඳයි. ප්‍රොඩක්ටිව් විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මට තියෙන ප්‍රශ්නේ තමයි අර කොමන් කියන විෂය කොහොමද ගොඩ දාගන්නේ කියලා. ඉතින් මේ අවුරුද්ද එක්සෑම් එක ලියලා තියෙන අක්ක කෙනෙක් හරි අයියා කෙනෙක් හරි කමක් නෑ. ඒ විෂය ලේසිද කොහොමද ප්‍රශ්න අහලා තිබුණේ කියලා පොඩ්ඩක් කියන්න. මම පේපර්ස් වගේක් නම් දැක්කා. ඒත් හරි අනේ මන් දන්නේ ටිකක් අවුල් වගේ. ඉතින් මේ වගේ දිග කරුණු කෙටියෙන් මතක තියාගන්න ඕන නම් ඒක හොඳට පාඩම් කරන්න ඕනේ. ඊට පස්සේ පාඩම් කරලා අපි ඒක
කෙටියෙන් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කෙටියෙන්. අපි ඒක කියවන විදිහත් එක්ක තමයි අපිට ඒ වගේ කරුණක් මතක තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට මගේ පාඩම් වැඩ කරගෙන එනකොට ඩිඩි ගාලා සද්දයක් ගැහුණා. මම ඉතින් පොඩ්ඩක් ගිහින් බැලුවා මොකක්ද කියලා. මම ඉතින් මගේ සිරිහාන් ගබඩාවේ දැන් තමයි බැලුවේ. මේ තියෙන ඉතින් පෙරහැරක්. අපේ ගමලේ පෙරහැරක් යනවා. ඉතින් ඒක තමයි මම මේ පොඩ්ඩක් වීඩියෝ කරේ. ඉතින් ඒක ඉවර කරලා මගේ පාඩම් වලට නැවතත් මම පටන් ගත්තා සුරුදු පරිදි. සර් මොනවා කිව්වද කියලා දන්නෙත් නෑ. ඉතින් මම ආයෙ මුලේ ඉඳන් ගේ නවත්තපු තැන ඉඳන් කියවලා ඒක තේරුම් අරගෙන ඉරි ගහලා මගේ පාඩම ඉස්සරහට අරගෙන ගියා. ඉතින් ළමයි ඔය අතරේ මදුවට චිත්‍රයකුත් අදින්න මම චිත්‍රයන් දන්නේ ඉතින් ඉන්දියාවට ගිහින් බලන්න වෙනවා ඉන්දියාව කොහොමද තියෙන්නේ කියලා. අමාරුවෙන් ඇඳගත්තා. ඉතින් ළමයි දේශගුණයේ පැත්ත කොහොමද? අපිට නම් අම්මෝ මාර රස්නේ මගේ නම් නිකන් ඔළුවත් කුරුවල් වෙලා මටත් මෙන්ටල් වගේ පොඩි සීන් එකක් තියෙනවා. ඉතින් ඒවා අපි හිතන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් කලින් vlog එක කීප දෙනෙක්ම බලලා තිබුණා. ඒ vlog එකේ තිබුණු ආදරණීය කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. මොකද ඒ කමෙන්ට් බලයෙන් පස්සේ තමයි මට මාරම සතුටක් මොටිවේෂන් එකක් දැනෙන්නේ. ඉතින් මේ විදිහට මම vlogs කරන්නේ මට මාව මොටිවේට් කරගන්න ඕන නිසා අනිවාර්යයෙන්ම ඔයාලත් ඔයාලගේ පාඩම් වැඩ කරන්න. මොකද අද කාලේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට අධ්‍යාපනය හැර වෙන කිසි දෙයක් ගැන හිතන්න වෙලාවක් නැති වෙන්න ඕනේ. මොකද ඒ තරම් දැන් තියෙන තත්ත්වේ බරපතලයි. මොකද අපිට අපේ කාලේ වෙනකොට දැන් තියෙන පොතක ගණන් හිටියල බලුවන් පස්සේ අපේ කාලේ වෙනකොට ගොඩක් අපහසු. ඉතින් අපිට ඒකට ජොබ් එකක් තියෙන්න ඕනේ. ඒකට අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉතින් කොහොම හරි ජොබ් එකක් ගන්න. ජොබ් එකට අමතරව තව මොකක් හරි රැස්සාවක්, ඒ කියන්නේ මොකක් හරි බිස්නස් එකක් වගේ කරන්න තිබුණා නම් ඒක වඩාත්ම හොඳයි. ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන දවස ප්ලෑන් කරගන්න. ඉතින් vlog එක ස්කිප් කරන්න නැතුව බලන්න. අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මොකද මට ඒක ගොඩක් වැදගත් ඉස්සරහට vlogs ගේන්න. ඉතින් මං හිතන් ඉන්නේ ඉස්සරහට හොඳ vlogs ටිකක් ගේන්න, ස්ටඩි ටිප්ස් ටිකකුත් එක්ක මං අනිත් දවස්වල හැමදාම vlogs ගේනකොට ස්ටඩි ටිප්ස් අනිවාර්යෙන් ගේනවා. ඉතින් හැමදාම බෑ ඒක කරන්න. මොකද මට වැඩත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් හරි උත්තරයක් ලියනකොට ඔයාට ඒකට හරියට උත්තරයක් හම්බුනේ නැත්නම් ටීචර්ස් ගයිඩ් එක ඩවුන්ලෝඩ් කරලා හරි කමක් නැහැ, print කරගෙන හරි කමක් නැහැ. ඔයාලා ඒකෙන් උත්තරේ හොයලා ලියන්න. මොකද අපිට ඒක ගොඩක් වටිනවා. ටීචර්ස් ගයිඩ් එක ඒකේ ගොඩක් කරුණු තියෙනවා. ඒකෙන් තමයි ගොඩක්ම ඉතින් කරුණු වෙන්නේ. අපිට ඕනනම් පුළුවන් ඒක මොනවත් පාඩම් කරන්න. ඒ පාඩම් කරන කරුණු ස්ටිකි නෝට් එකක ලියන්න බලන්න. මම මේ vlog එකට වොයිස් කරන දවසේ නම් එකක ටීචර්ස් ගයිඩ් එක ගත්තා. බලමු ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයිද කියලා. මම කරන්න ඉන්නේ මේ විදිහට පොඩක් පාඩම් කරලා බලනවා. ඉතින් හොඳයි නම් මම ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම මේක ගැන ෂෙයා කරගන්නම්. ඉතින් කතාවෙන් කතාව මගේ වැඩ ටිකත් මම ඉවර කරගන්න ළඟයි. ඉතින් ආයෙමත් අලුත් vlog එකකින් හම්බෙමු. අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා ලයික් කරලා සපෝට් එකක් දෙන්න. thank you මමත් එක්ක මෙච්චර වෙලා ඉඳියාට.